ඔයා කවදා හරි අලුත් ඇඳුමක් ඇඳගෙන හිතේ ලොකු බයකින් පාට බහලා තියෙනවද? අම්මෝ මගේ මේ ඇඳුම කැතද දන්නේ නැහැ. පාරේ යන හැමෝම මන් දිහා බලනවා ඇති. මිනිස්සු මොනවා හිතයිද කියලා වද වෙවි ඔයා පාරේ ගිහින් තියනවද? එහෙමත් නැත්නම් ඔෆිස් එකේ මීටින් එකකදී ඔයාට ලොකු අදහසක් තිබිලත් මම මේක කිව්වොත් අනිත් අය මට hina වෙයිද කියලා බයට කට වහගෙන ඉඳලා තියනවද? ඔයාගේ පිළිතුර ඔව් නම් මම අද ඔයාට කියලා දෙන්න යන්නේ ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන එක රහසක්. ඒ තමයි කාටවත් ඔයා ගැන හිතන්න තරම් වෙලාවක් නැහැ. අපි හැමෝම ජීවත් වෙන්නේ අපේම ලෝකෙක. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ ජීවිතේ ලොකුම හීනපව විනාශ කරලා දාන මේ මිනිස්සු මොනවා හිතයිද කියලා හිතන මානසික තත්ත්වය ගැන. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ the spotlight effect කියලා. අද වීඩියෝ එකෙන් පස්සේ අනුන්ගේ මතයට බය වෙන්නේ නැතුව ඔයාට ඔයාගේම තීරණ අරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි තමයි මේ ලෝකේ ඉන්න ප්‍රධානම චරිතය කියලා. අපි හිතනවා අපි ස්ටේජ් එක ලොකු ලයිට් එකක් දාලා අපේ දිහාට හැරිලා තියෙනවා කියලා. අනිත් මිනිස්සු හැම වෙලාවෙම අපි දිහා බලන් ඉන්නේ කියලා. අපේ වැරදිමයි හොයන්නේ කියලා. අපි හැමෝම කාර්යබහුලයි. අපේම අනාරක්ෂිතකම් ගැන වද වෙන්න. ඔයා වද වෙනවා මිනිස්සු මං ගැන මොනවා හිතයිද කියලා. අනිත් මිනිස්සුත් වද වෙනවා මිනිස්සු මං ගැන මොනවා හිතයිද කියලා. එතකොට කවුද කා ගැනද හිතන්නේ? කවුරුත් කා ගැනවත් හිතන්නේ නැහැ. මේ ස්පොට්ලයිට් ඉෆෙක්ට් එකෙන් එළියට ඇවිත් නිදහසේ ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු. පළවෙනි පියවර කාටවත් මං ගැන ගාණක් නැහැ කියන එක දුකට කාරණාවක් නෙවෙයි. ඒක මාරම නිදහසක් විදිහට දකින්න පුරුදු වෙන්න. හිතන්නකෝ ඔයා රෙස්ටුරන්ට් එකකදී හරි පාරේදී හරි කකුල පැටලලා වැටෙන්න යනවා. එහෙම නැත්නම් ඔයා කෝප්පේ හැලෙනවා. ඔයාට ඒ වෙලාවේ මොකද හිතෙන්නේ? අයියෝ ලැජ්ජාව බෑ. මං ආයේ කොහොමද මෙතනින් යන්නේ? මුළු කඩේ ඉන්න අයම දකින්න ඇති. මට ආයේ මේ කඩේට එන්න විදිහක් නැහැ. එහෙම නේද හිතන්නේ? ඔයා අවුරුදු ගාණක් යනකල් ඒක මතක් කර කර ලැජ්ජ වෙනවා. හැබැයි ඇත්තම කතාව මොකක්ද දන්නවද? එතන හිටිය මිනිස්සු ඒක දැක්කත් එයාලට ඒක අමතක වෙන්න යන්නේ විනාඩි කිහිපයක් විතරයි. ඊට පස්සේ එයාලා ආයෙත් එයාලගේ කෑමක් කනවා. එහෙම නැත්නම් එයාලගේ ෆෝන් එක බලනවා. එයාලා කර කර හිටිය වැඩේට ආයෙමත් යමු වෙනවා. ඔයා කරන හැම පොඩි වැරද්දක්ම ලෝකේ ඉන්න මිනිස්සු තමන්ගේ ඩයරි වල ලියලා තියාගන්නේ නැහැ. ඒ නිසා ඊළඟ පාර වැරද්දක් වුණාම පොඩි වැරද්දක් වුණාම නැත්නම් ඇඳුමක පොඩි අවුලක් තිබුණාම හිතට කියන්න මම මේ ලෝකේ ඉන්න ප්‍රධාන චරිතය නෙවෙයි. තව කෙනෙක් මේක දැක්කත් එයාලට අමතක වෙන යන්නේ විනාඩි කිහිපයක් විතරයි. මේ විදිහට ඔයා ඔයාව ප්‍රධාන චරිතය කියලා හිතන එක නවත්තන්න. දෙවැනි පියවර තමයි ඔයාගේ අවධානය ඔයාගෙන් අයින් කරලා එළියට දාන එක. අපි සමාජයට ගියාම අනිත් මිනිස්සු එක්ක කතා කරන්න බය වෙන්නේ අපි ගැනම ඕනවට වඩා හිතන නිසා. ඔයා පාටියකට හරි වෙඩින් එකකට හරි යනවා. ස්පොට්ලයිට් ඉෆෙක්ට් එක තියෙන කෙනා මුල්ලකට වෙලා කල්පනා කරන්නේ මගේ මේකප් එක අවුල දන්නේ මම මහතයි වගේ මම කන්නේ වැරදි විදිහටද දන්නේ මේ විදිහට එයා හිතනවා. එයා මුළු වෙඩින් එකේම ඉන්නේ ගොඩක් ලොකු පීඩනයකින්. හැබැයි අනිත් අයගේ මතය ගැන වැඩිපුර හිතන්නේ නැති කෙනා මොකද කරන්නේ? එයා තමන්ගේ අවධානය අනිත් මිනිස්සුන්ට දෙනවා. එයා බලන්නේ අර තනියම ඉන්න කෙනාට ගිහින් කතා කරන්න ඕනේ. එයා ටිකක් පාළුවෙන් වගේ ඉන්නේ. අරයා ඇඳන් ඉන්න සාරිය ලස්සනයි. මම ගිහින් ඒක කියන්න ඕනේ. මේ විදිහට තමයි එයා හිතන්නේ. ඔයා ඔයාගේ ලෝකෙන් එළියට ඇවිත් අනිත් අයට අවධානය දෙන්න පටන් ගත්තම ඔයාගේ බය ඉබේම නැති වෙලා යනවා. අන්තිමට පාඩේ ඉවරනහම මිනිස්සුන්ට මතක හිටින්නේ ඔයාගේ අඩුපාඩු ගැන නෙමෙයි. එයාලට මතක හිටින්නේ ඔයා එයාලත් එක්ක ගිහිල්ලා මිත්‍රශීලී විදිහට කතා කරපු විදිහ. තුන්වෙනි පියවර. මේ නියමය ප්‍රායෝගිකව අත්විඳින්න නම් ඔයා හිතා මතාම මිනිස්සුන්ගේ අවධානය ගන්න පොඩි වැඩ කරන්න ඕනේ. මේකට මනෝවිද්‍යාවේදී කියන්නේ එක්ස්පෝෂර් තෙරපි කියලා. තමන්ට තියෙන දක්ෂතාවයක් අඳුරගෙන YouTube එකේ නැත්නම් TikTok එකේ තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න බය ඉන්නේ නැතුව
ඒ වෙනුවෙන් වැඩ කරන්න. අපෝ යාළුවෝ මොනවා හිතයිද නෑදෑයෝ මට hina වෙයි කියලා වැඩේ අතහැරලා දාන්න එපා. කවුරුවත් hina වෙයි කියලා බයෙන් අඳින්න නැතුව අල්මාරියට දාලා තියෙන ඇඳුම් අරගෙන අදම අඳින්න පටන් ගන්න. කවුරුත් මොකුත් අහන්නේ නැති වෙලාවට ඔයා අත උස්සලා ප්‍රශ්නයක් අහන්න. ඔයාගේ අදහසක් තියෙන පෝස්ට් එකක් FB එකේ හරි Instagram හරි පළ කරන්න. මුල් දවසේ හදවත ගැහෙයි, බය හිතෙයි. හැබැයි දවස ඉවර වෙද්දී ඔයාටම තේරෙයි මොකුත් උනේ නැහැ කියලා. ලෝකේ කඩා වැටුනේ නැහැ කියලා. ලෝකේ අනිත් පැත්තට පෙළුනේ නැහැ කියලා. කවුරුත් ඔයාට hina වුනේ නැහැ කියලා. අන්න ඒ මොහොතේ තමයි ඔයා ඇත්තටම අනිත් අයගේ මතයෙන් නිදහස් වෙන්නේ. ඔයාගේම තීරණ වලට ගරු කරන්න පටන් ගන්න. මතක තියාගන්න. ඔයා තමයි ඔයාගේ ජීවිතේ තීරණ ගන්න ඕනේ. ඔයා ආස දේවල් කරන්න අනුන්ගේ අවසර ගන්න ඕනේ නැහැ. මිනිස්සු ඔයා ගැන හිතන්නේ විනාඩි කිහිපයක් නැත්නම් තප්පර කිහිපයක් විතරයි. හැබැයි ඒ පොඩි වෙලාවට බය වෙලා ඔයාගේ මුළු ජීවිත කාලයම ඔයාට දුක් විඳින්න පුළුවන්. අද ඉඳන් මේ බොරු ස්පොට්ලයිට් එක නිවලා දාන්න. ඔයාගේ නාට්‍යයේ ප්‍රේක්ෂකයෝ කවුරුත් නැහැ. ඉන්නේ ඔයා විතරයි. ඒ නිසා ඔයාට ඕනේ විදිහට සතුටින් ජීවත් වෙන්න පටන් ගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාගේ හිතේ තියෙන ලොකු බරක් නිදහස් වුණා කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ලයික් කරන්න. නිතරම මිනිස්සු මොනවා හිතයිද කියලා වද වෙන ඔයාගේ ආදරණීය යාළුවෙකුටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අපේ channel එකට අලුත් නම් subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔබට ජය.